ඔබ පිරමීඩ් මාකටිං ගැන මොනවද දන්නේ? පිරමීඩ් මාකටිං කියන්නේ අවදානම් දෙයක්ද? ඔව්. අද මම නිවුස් එකක් දැක්කා පිරමීඩ් එකට සම්බන්ධ 7 දෙනෙක් අත්අඩංගුවට අරගෙන කියලා. සෙන්ට්‍රල් බැංක් එක වගේම ආරක්ෂක අංශ ආදී නීතියට සම්බන්ධ ආයතන අපිට දැනුවත් කරනවා, සමාජය දැනුවත් කරනවා මේ පිරමීඩ් ජාවාරම් වලට අහු වෙන්න එපා කියලා. ඇයි මේකට එපා කියලා කියන්නේ? පිරමීඩ් එකක නිර්මාණය වෙන්නේ වංචාකාරී අරමුණකින් සමාජයේ පුද්ගලයන් සතු මුදල් එකතු කර ගැනීමේ තවත් ක්‍රමයක්. මේක සත්‍ය ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමේ සමහර වෙලාවට. මේක සත්‍ය භාණ්ඩ විකිණීමක් හෝ සේවාවක් ලබා දීමක් නෙමේ. මෙහිදී වෙන්නේ ඔබට විශ්වාස හෝ ඔබ විශ්වාස කරන අය හරහා මේකට සම්බන්ධ වෙන්න ඔබ උනන්දු කරනවා. ඔබ උනන්දු කරන්නේ වෙන බැංකුවකින් ලැබෙන පොලියකට වඩා හෝ වෙන අවස්ථාවකින් ලැබෙනවට වඩා වැඩි ආදායමක් සහ වැඩි ප්‍රතිලාභ ලැබෙන බව පෙන්වා දෙන්නේ. මොනවද මෙහිදී පෙන්වා දෙන්නේ? ඔබ ආස කරන වාහනය, ඔබ ආස කරන පිටරට ටුවර් එක, ඔබ ආස කරන අධික ලාභය, ඔබ ආස කරන සැපවත් ජීවිතය ලබා ගන්න තියෙන හොඳම පාර විදියට මේ පිරමීඩ් එකට සම්බන්ධ වීම ඔවුන් හඳුන්වා දෙනවා. ඔබේ හිතේ ආසාව ඇති කරලා ඔබගේ මිතුරෙක් හෝ ඔබ විශ්වාස කරන කෙනෙක් හරහා මේ පිරමීඩ් එකට සම්බන්ධ වෙලා ඔබ හරහා තව තව අය මේකට එකතු කරගන්න. කොහොමද මේක වෙන්නේ? පටන් ගන්න එක්කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. පටන් ගන්න එක්කෙනා 5 දෙනෙක් සම්බන්ධ කරනවා වෙන්න පුළුවන්. ඒ 5 දෙනා 5 බැගින් 25ක් වෙනවා වෙන්න පුළුවන්. 25 125ක් වෙලා 625ක් වෙලා 3125ක් වෙලා ආදී වශයෙන් 5 ගුණය බැගින් වැඩි වෙනවා වෙන්න පුළුවන්. ඇතැම් මේවා 2 4 6 8 යනවා වෙන්නත් පුළුවන්. 3 7 තමයි මේ මැට්ස් තියෙන හැමතැනම. ඉතින් එතකොට මේකෙදි වෙන දේ තමයි සත්‍ය නිෂ්පාදනයක්, සත්‍ය යූස්ෆුල් නොවන දෙයක් විකිණීම මෙහි අරමුණ. විකිණීමේ අරමුණ විකිණීම නෙමෙයි මුදල් ලබා ගැනීම. මේ මුදල් වලින් කොහොමද ලාභ ගෙවන්නේ? ලාභ ගෙවන්නේ ඇතැම් විට භාණ්ඩය නොවටිනා ගානට විකිණීම තුල නම් ඒ අධික ලාභයෙන් කොටසක් ලාභ විදියට කොමිස් විදියට ගෙවන්න පුළුවන්. එසේ නොමැති නම් ඉන්වෙස්ට්මන්ට් ගන්න අය කරන්නේ අලුතෙන් එන අය ගේන මුදල් වලින් කොටසක් ලාභ විදියට දෙනවා, දීලා ඕන් රඳව ගන්නවා. ඒ තුල විශ්වාසය රැඳෙනවා. ඒ හරහා අලුත් අය ඉක්මනට සම්බන්ධ වෙනවා. යම් වෙලාවක අධික මුදලක් මේගොල්ලන්ට එකතු වෙනවා සහ මේවා හරියට කළමනා කරන්න නැති වෙනවා. මේක කඩම් වැටෙනවා. මේගොල්ලෝ මුදල් අරන් පනිනවා. අවසානයේ